බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක්කල සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැගී යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන ලදී. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදයේ උපයෝගී කරගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ගොදුරු බවට පත් වූයේ එම දේශපාලනයන් නොව උතුරේ දකුණෙත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවයි. එබැවින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැගීමට වෙහෙස දැරිය යුතු බවත් සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද යලි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතිබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදී. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා පවසා සිටී.